හරි මෙහෙමයි මේ පොඩ්ඩක් මේ විෂය ගැන ඉතින් මොනවද දන්නව ඇති මේ ජෙනරල් ෆිසික්ස් නේ දැන් මේකේ පාඩම් හතරක් තියෙනවා හරිද පාඩම් හතරෙන් දෙකක් තමයි අපිට නම් ආවේ මිඩ් වෙකේෂන් මිඩ් එක්සැමිනේෂන් වලට හරිද මේ මේ පාරක් දෙකක් එයි ඉතින් ඉතුරු දෙක ඇත්තට ඉතුරු දෙක තමයි අමාරු පාඩම් මේ දෙක නම් ඇත්තට ලොකු අමාරුවක් නෑ පොඩ්ඩක් පාඩම් කරගන්න විතරයි තියෙන්නේ හරිද පොඩි කැල්කියුලේෂන් ටිකක් තියෙනවා සහ මේ මතක තියාගන්න ෆෝමියුලාස් ටිකක් තියෙනවා ඒ ටික තමයි තියෙන්නේ දැන් විතර මේ පාඩමට යන්නේ සංකවල දන්නවනේ වැඩි හරිද ඊය පාර ආවේ මේ මුල් පාඩම් දෙකකින් මුල් පාඩම් දෙක කරන්න හරිද මුල් පාඩම් දෙක අමාරු ටිකයි මේක ඇත්තටම පාඩම් ගන්න ගොඩක් තියෙන්නේ හරිද මම දැන් මුලින්ම කියන්නම් දැන් මේ ජෙනරල් ෆිසික්ස් කියලා තිබ්බට හරිද දැන් මේකේ මේ ෆිසික්ස් කෙමිස්ට්‍රි කියන එක අපිට ඉගෙන ගන්න ලේසියට කැඩුවට ඇත්තට මේ දෙකම එකක් වගේ හරිද එකාතකට ඒ ජෙනරල් දැන් අපි කෙමිස්ට්‍රි වල ෆිසික්ස් ටිකක් ඉගෙන ගන්නවානේ මතකනේ ඒ කාලේ ඒ ලෙවල් කාලේ අන්න ඒ ටිකම පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරලා තියෙන්න මෙතන හරිද දැන් ඒ ටික තමයි මේ උගන්වන්නේ කියලා දෙන්නේ හරිද මේ මුල් ටික ඔයාලා වැඩක් නැහැ මේ වහන්න හරිද මේ විග්ඩර් අර්ථය තුනේ ජෝන් ඩෝල්ට ඒවා දාලා නැහැ හරිද මේක අහන්න මේ වාක්‍ය මොකක්ද දන්නවනේ හරිද ඇටොමික් මොඩල්ස් තුනක් ගැන අපිට කතා කරන්න කියනවා හරිද කතා කරන්න කියනවා තුන තමයි එකක් තොම්සන්ගේ ආකෘතිය අනිත් එක රදර්ෆර්ඩ්ගේ ආකෘතිය අනිත් එක මේ කාගේ බෝර්ගේ ආකෘතිය හරිද දැන් ඔය තුනෙන් මේ දැන් ඔය මොඩල් තුනම ඇත්තටම බොරුයි හරිද දැන් ඇත්තටම බොරු අපි ප්‍රශ්න අහනවා දැන් අපිට අර මොඩර්න් ෆිසික්ස් වල ඔබේ ඉස්සරහට තියෙනවා මම කියලා දෙන්නම් මේ ප්‍රශ්න අහනවා මේවා බොරු වෙන්න හේතු හිම අහනවා ඒවත් දැන් දැනගෙන ඉන්න ඕන අපි දැන් පළවෙනි තොම්සන්ගේ ඇටොමික් මොඩල් එකේදී අපි කියන්නේ පල්ලි තියෙනවා ඉංග්‍රීසියෙන් අපි ඉංග්‍රීසි වලින් තියෙනවා ඉංග්‍රීසි මම සිංහලෙන් කියන්නේ හරිද දැන් මේක තමයි දැන් පළවෙනිම එක්ස්ප්ලනේෂන් එක. ඒ කියන්නේ මේ දැන් අර ඩෝල්ටන් ඩෝල්ටන්ලා හැම හොයාගත්ත වෙනම. හරිද? පරමාණු ආකෘතියක් විදිහට පිළිගන්න පුළුවන් පළවෙනි එක. හරිද? වැඩි කාලයක් පිළිගත්තේ. ඊට කලින් අතම හොයාගත්ත මිනිස්සු. හරිද? ඒවා මීටත් වැඩි බොරු. ඒකට හිතා ගන්න බොරු විතර. මේවා එක අතකට අවුලක් නෑ. මීට දැන් අර රදපඩ ආපු ගමන් මේක බොරු. හරිද? බෝර ආපු ගමන් රදපඩ බොරු. ඒක තමයි යන්නේ විද්‍යාව. හරිද? anyway අපි දැන් මේක කතා කරමු. An atom was supposed to be a sphere filled with plus charge matter of a uniform density. උදාහරණයක් ධනාරෝපිත ගෝලයක හරිද? ආරෝපණය උදාසීන වන පරිදි හරිද? ඇතුලේ තියෙන ගිලිලි පවතිනවා තියෙනවා මැටර් ධනාරෝපිත මොකක් හරි මැටර් එකක්. ඒක තම නම දාන්නේ නැහැ. හරි. ඒ නම දාන්නේ ධනාරෝපිත මැටර් කියන්නේ. හරි පදාර්ථයක් ඇතුලේ ගිලී පවතිනවා කියන්නේ. හරිද ඔයාලා දැකලා තියෙනවද ජෙලි කියන්නේ පුඩින් කියන්නේ ජෙලි දෙකම එක වගේ තමයි ඒ පුඩින් ඇතුලේ අර ප්ලං කියන්නේ මුද්‍රා ප්ලං කියන්නේ හරිද සිංහලෙන් අන්න ඒවා ඇතුලේ ගිලී පවතිනවා වගේ මේක ඇතුලේ තියෙනවා කියනවා චලනයක් නෑ හරිද ඔබ තමයි යා කියන්නේ බොරු පට්ටකල් බොරු ඉතින් හරිද එතකොට ඒක ඒ කාලේ පිළිගත්තා ඒක අපිට ඉගෙන ගන්න තියෙනවා මේක තින් බොරු මේක බොරු කියලා ඔප්පු ගන්න කිව්වොත් මොකද්ද ඔයාලා කියන්නේ යන්න කෙලින්ම බොරුවෙන් හේතුව ඇහුවොත් කෙලින්ම රදර්ෆර්ඩ් ගේ මේකේ රදර්ෆර්ඩ් ගේ මේකේ වෙනස තියෙනවනේ. උදාහරණයක් මැටර් තුනක් තියෙන රදර්ෆර්ඩ් කියනවා මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ගැන එහෙම කතන්දරයක් කියනවා. ඊළඟට මේ රිවෝල්ව් වෙනවා කියලා කියනවා. භ්‍රමණය වෙනවා කියලා කියනවා. ඔය ටිකක් තියෙනවා. ඔයාලා කියන්නේ. හරි. දැන් ඇත්තටම දැන් පදාර්ථ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියලා තුනක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවනේ. බලන්න. හරි. ඊට පස්සේ මේ ඒක නේ රදර්ෆෝඩ් යාකුත්ම අපි දෙකට යන්න බලන්න. අපි වැඩක් මේ පොරොඩක් හරි. රදර්ෆෝඩ් යාකෘතියේදී කියන්නේ
මෙයා කියන්න කලින් මෙයා කරන පොඩි එක්ස්පෙරිමන්ට් එකක්. මොකද්ද මේ ඇල්ෆා බීම් එකක් යවනවා. හරිද? මෙතෙන් ඇල්ෆා පාටිකල් එමිටර්. හරිද? ඇල්ෆා ගෙවත් හීලියම් යස්ටි යවනවා කියනවා මෙයා. ඊපස්සේ මෙතන ජෙනරේටර් එක කරනවා කියනකො ජෙනරේටර් එක කියමු නිකන්. ඒකෙන් යවනවා. බීම් එකක් යවනවා. ඒ බීම් එක කෙලින්ම වදින්න සලස්සනවා රන් පත්‍රයක. හරිද? කෙලින්ම මේක එන තුනි හරිද? ගොඩක් තුනි. මේක වටේට මේක තියෙනවා මේ. වටේට තියෙනවා මේ සිංක් සල්ෆයිඩ් ආලේපිත මේ තිරයක්. හරිද? ඕකට මේකේ ඇල්ෆා ප්‍රකරණ මේක වැඩිච්ච ගමන් පොඩි දිලිසුමක් එක්ක ඩොට් ඇති වෙනවා. හරිද? ඕක ඕකෙන් තමයි ඔක්කොම නිගමනය මෙයා කරන්නේ. හරිද? ඉස්සරහට යන්න. මේ මාපුවම මෙයා ගොඩාක් බලපුවම පේනවා මෙයාට. ගොඩාක් විනිවිද ගිහින්. ඇල්ෆා කිරණ අන්පත්‍රය හරහා ගිහින්. ගොඩාක්. සමහර ඒවා වර්ධනය වෙලා ගිහින්. සමහර ඒවා පරාවර්තනය වෙනවා. හරිද? ඕක කොහොම වෙලාද? දැන් මෙයාට ප්‍රශ්නයක් ඕනේ. ප්‍රශ්නයක්. උදේ ඒකින්ද දැන් මෙයා මොකද කරන්නේ මේ? නිගමනය කරනවා. කල්ලි තියෙන රූපයක්. හරිද? ඒ ඔව්. මේ රූපේ මොකට තේරෙනවා. දැන් මේ වෙන්නේ ඇල්ෆා කියලා. හරි. ගොඩාක් කිස් අවකාශයක යනකොට මේවා වර්ධනයටවත් පරාවර්තනවලට ලක් වෙන්නේ නැහැ. හරි. ඒවා ළඟින් යන ඒවා බලන්නකො. ළඟින් යන ඒවා. දැන් මෙතන නම් මේ රූපේ වැරදි පොඩ්ඩක්. හරිද? ළඟින් යන ඒවා තමයි වර්ධනය වෙන්නේ. මේ රූපේ වැරදි. උදාහරණයක් අපි යන්නවා දැන්. අනිත් පොස්. මේ වගේ මේ ළඟින් යන එකක් ගමු. මේ දැන් මේකත් ළඟින් තමයි යන්නේ. මෙහෙම වර්තනයක් පොඩි වෙනවා. හරිද? මේවා ගෙලිම වර්තනයක් වෙන්නේ ගෙලින්ම යනවා. දැන් මේවත් එහෙම මේක හරියට. මේක හරියට. හරිද? ඔහොම යනවා. සමහර ඒවා මේ නියස්තියම ගැටුනොත් ඒවා ගෙලිම පරාවර්තනය. අනිත් පැත්තට එනවා කියලා කියනවා. හරි. මේක සරලයි. 80ක් 90ක්ම මොකද වෙන්නේ? ඉහා පැත්තේ ගිහිල්ලා දෙනවා වර්තනයක් වෙනවා. හරි. එතනින් අපිට කියන්න පුළුවන් මේ මැටර් එකේ ගොඩක් තෙන් හිස් අවකාශයකින්. හරි. අර පරාවර්තන වෙලා දෙන හම්බ වෙනවනේ. පරාවර්තනය වෙලා අපුරකින් මෙයා කියනවා මේ ධන ආරෝපණ න්‍යෂ්ටියක් තමයි තියෙන්නේ. මොකද පරාවර්තනය වෙනවා කියන්නේ දැන් අපි දන්නවා යවන්නේ ඇල්ෆා. ඇල්ෆා කියන්නේ හීලියම් න්‍යෂ්ටි. හරි. හීලියම් න්‍යෂ්ටි කියන්නේ ධන ආරෝපණය. මේ පැත්තට පරාවර්තනය වෙනවා කියන්නේ ආයි ආපු පැත්තට පරාවර්තනය වෙනවා කියන්නේ අනිවාර්යෙන් යන ආරෝපණයට සමාන ආරෝපණයක් වගේ. තේරුණානේ? නැත්නම් විකර්ෂණයක් වගේ නෙවෙයි. එතකොට එයා කියනවා ඒක ගැන කල්පනා කරලා එයා කියනවා මේ ඇතුළේ න්‍යෂ්ටිය ධන ආරෝපණය කියලා. හරි. මේ දෙවෙනි නිගමනය. ඒ බලන්න හිතාවාහයක් තියෙනවා කිව්වා. ඊළඟට ඇතුලේ මේ ධනාරෝපණ න්‍යෂ්ටියක් තියෙන්නේ කිව්වා. මොහොය ටික තමයි. හරි. තව එකක් මෙයා කියනවා මේ විශේෂ right. විශේෂ මේ ඕබිට් වල ගමන් කරනවා. හරි. ඒක ලොකුවට අර්ථ දක්වන්නේ නැහැ. අපි ලොකුවට මාර්ග දක්වන්නේ බෝර්. බෝර් ආකෘතිය තමයි කියන්නේ. හරි. මේක කියලා තියෙනවා. an atom made up small plus pe nucleus මේ ටික පාඩම් කරගන්න ඕනේ. මේ දාලා අයිඩියා එක දෙන්නේ. හරිද? හරි. හරි. මෙයාලගේ තිබ්බ මේ දැන් අද පැටි ආකෘතියේ මේ පොඩි අවුල් වගේක් තියෙනවා. ගැලහුලක් තමයි. ඒකට කියවා මේ ඇයි ඕක මේ යකිවන කැරකෙනවා කියන්නේ. හරි මේ ඔයාලා අර ඕ ලෙවල් වල තිබ්බ සූර්ය ග්‍රහ ආකෘතිය කියන්නේ. දැන් සූර්යයා වටා පුදු දිය බුද්ධ සිකුරු උවන් කැරකෙනවා වගේ න්‍යෂ්ටි වටා ඉලෙක්ට්‍රෝන කැරකෙනවා කියලා මෙයා කියනවා. හරිද? ඉලිප්සාකාර ගමන් මාර්ගයක් හරි ඒ වගේ තමයි කීවේ. අපි දෙකේ ලොකු වෙනසක් නැහැ. හරි. කියන්නේ භෝගය ආකෘතියයි මේකේ ලොකුම වෙනස මම දැන් කියන්න ශක්ති මට්ටම් කතන්දරයක්. මේක තමයි ගොඩක් මේ
හරි. ඊට පස්සේ මේ ඔව් මේ පොඩි අවුල් වගේක් තියෙනවා. ප්‍රධානම අවුල තමයි දැන් මේ කැරකෙනවනේ. හරිද? රිවෝල්ව් වෙනවනේ. එතකොට රිවෝල්ව් වෙනකොට ඒකට කියනවා මේ ඉලෙක්ට්‍රෝන කවදා හරි කැරකිලා ශක්තිය අඩු වෙන අවස්ථාවක් එනවා. අන්න එතකොට කවදා හරි අරකට වැටෙන්නේ නැද්ද කියලා. අරකට කියන්නේ නියත් කියලා. නියත් වැටෙන්නේ නැද්ද කියලා. අන්න ඒකට ඒක හින්දා රිජෙක්ට් කරනවා. හරි. ඒක ඇත්තටම දැවෙන ප්‍රශ්නයක්. හරි. දැන් මොකද ශක්තිමත් කරදරයක් කියන්නේ අන්න ඕක හේතු කොටගෙන තමයි කෙලින්ම ඔය රදර්බර්ඩ්ගෙන් පස්සේ එන බෝර්ගේ ආකෘතිය වෙන්නේ. ඇත්තටම බෝර් කියන්නේ රදර්බර්ඩ් කියන එකමයි. එලිප්සාකාරයි කියන ඔක්කොම කියනවා. හැබැයි බෝර් කියන එකේ අපේ කවුරු රදර්බර්ඩ් කියන එකේ වෙනස තමයි ශක්ති මට්ටම් තමයි. නියත ශක්ති මට්ටම් වල යනවා. දැන් හරියට නියත ශක්ති මට්ටම් වල යනකොට ඒක නියතයි. හරිද? කවදාවත් ඒ ශක්තිය හානි වෙන්නේ නැහැ කියන්නේ. හරිද? ඒ කියනනේ දැන් තාම බෝර් එකක් වැරදි ඉතින් හරි. ඒකට අපිට තේරෙනවා. අර මේ බෝර් එකේදී කියන්නේ ඒක. මොකෝ අයිඩියා එක උඩට දාගන්න. අයිඩියා එක උඩට දාලා ලියන්න දැන් ලොකත් එකට. ඒක නේ අනිත් හරි. හිතම් කොන කොලියන්න ආව. එන්න පොඩ්ඩක් අයිඩියා එක උඩට දාගන්න. හරි. ඔව්. ඔය තියෙන ප්‍රොබ්ලම්ස් තුනක් තියෙනවා. ඔය තුන තමයි මම හිති කරලා කිව්වේ. හරි තව එකක් තියෙනවා මේ. ඒවා තුනයි ඉල්ල තියෙනවා. උනස් නැහැ. දැන් අලුත් නෝට් එකේ මම කර වෙනසක් කරන දිනනවා මම කියන්නේ. හරි. බෝර්ගේ ආකෘතිය තමයි මේක. මම ඔයාලට කිව්වේ. හරි. එයා කියන්නේ අර මේ මම කියේක මොකද්ද? රදර්ෆර්ඩ් කියපු එකම ටූටක් වෙනස් කරලා කියනවා. ඒකවත් කිව්වනේ. ඊට පස්සේ තමයි වැදගත්ම කතාව මෙයා කියන්නේ. මොකද්ද මේ ඔයදී postulation කියලා කියන්නේ. හරිද? උපකල්පන. බලන්න electrons revolve in their respective orbits without losing energy. Energy loss යන්නේ according to this, the energy of an electron remains constant during the story. නෑ වැරදුනා. stay නේ අපෝගන්න බෑ අමාරු වැරදි. Stay in the same orbits this same orbits. This led to an idea that each orbit has a definite energy. The orbit are hence known as energy levels or energy chains. हम කියපු එක තමයි මොකද්ද මේ? නියත ශක්ති මට්ටම් වල මෙයා ගමන් කරනවා. ඊළඟ මේ තුන අනිවාර්යයෙන්ම මතක තියාගන්න. කීටි කරලා මතක තියාගන්න. First orbit from the nucleus has the least energy and the last orbit from the nucleus එක මෙහෙමයි යන්නේ. හරිද? ශක්ති මට්ටම් නියස්ටින් ඈතට යන්න ශක්තිය වැඩි වෙනවා. නියස්ටි ළඟ වෙනකොට අඩු වෙනවා. අරලයි ඉතින් ඒක ලොකු දෙයක් නෑ. හරිද? ඒක අපිට A level කාලේ තිබ්බ එකක්. හරිද? අන්නයි. යාට කියනවා ඉහළ ශක්ති මට්ටමක ඉඳලා පහළ ශක්ති මට්ටමකට ශක්තිය හුවමාරු කරොත් ඒක ශක්තිය පිට වෙනවලු එමිට් වෙනවා කියලා අපි කියන්නේ විමෝචනය වෙනවා. හරිද? කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඉහළ ඉඳලා පහළට එන්න ඕන. එයා මොකද කරන්නේ? දැන් ඉහළ ශක්තිය වැඩිනේ. මේ ශක්තිය අඩු කරගන්න ඕන. අඩු කරගන්න පිට කරන්න ඕනේ. පිට කරගෙන යම් ශක්ති මට්ටමකට අදාළ ගානට පිට කරාට පස්සේ ඒ ශක්ති මට්ටමට එනවා. හරි. උදාහරණයක් අම්මෝ නිකන් නොක් තියනවා කියලා මේ ශක්ති මට්ටම් තුන 1 2 3 කියලා එකක් නිකන් නේ. තුන්වෙනි ශක්ති මට්ටමේ කිලෝජූල් 700යි කියමු නිකන් නේ. නිකන් මේ උදාහරණයක් කියන්නේ. හරි. ඒකට දෙවෙනි ශක්ති මට්ටමට යන්න එන්න ඕනේ. දෙවෙනි ශක්ති මට්ටම අපි ගමු 350යි කියලා. හරි. ඒ කියන්නේ මොකද කරන්නේ? එයා 350 පිට කරන්නේ. නැත්නම් අරකට එන්න බෑ. හරි. ඒක. එතකොට මෙතන මේ තියෙනවා. තව එකක්. පහලෙන් ඉහළට යන්න ඕන කියන්නේ. පහලෙන් ඉහළට යන්න ඕන මොකද කරන්නේ? ඇබ්සෝබ් කරගන්න. අර ගානට ගන්න නම් දැන් උඩ ශක්ති මට්ටමට යන්න නම් මෙතනින් ඇබ්සෝබ් කරලා උඩට යන්න. හරිද? ඒක තේරෙනවා. මෙතන ඊටමනේ HF ප්ලාන්ක් නියත තමයි මේ H කියන්නේ. හරි. ඔය පුංචි මතක තියාගන්න. ඕක නම් තමයි මේ එනර්ජි ජැක් එකෙන් හැදෙන්නේ. හරි. මේකට අවුලක් නැහැ. ඒලෝ කාලේ තිබ්බා. හරි. දැන් අතම ගියාම කොහොම ඒලෝ කාලේ තිබ්බේ.
මේ විදිහට චූටි එකක් එන්නේ මේ ඇන්ගියුලර් මොමන්ටම් කියලා. හරි මේක පොඩ්ඩක් දීර්ඝව යනවා. මේක පොඩ්ඩක් උත්තර කරනවා. හරි. ඒකට මේ ඇන්ගුලර් මොමන්ට් කියන්නේ කෝණික ප්‍රවේගය. කෝණික චලිතයක් ගැන අපි එයා අර්ථ දැක්කා. අපිට ඊළඟ කාලේ මම දන්න අපි තිබ්බේ නෑ. හරිද? කෝණික චලිතයක් ගැන අර්ථ දැක්කුවා. හරිද? MVR ස්කන්ධය ප්‍රවේගය ශක්ති මට්ටමේ ආවය. ඇත්තටම මේක ප්‍රශ්නයක් එනවා දැන් මේ ගෝලාකාර නෙවෙයි. හරි ගෝලාකාර නෙවෙයි දැන් අරේ කියලා ගන්නවා ඉතින් අපි ප්‍රශ්නය ගණන් ගන්න එපා. හරිද? එතන පොඩි ප්‍රශ්න තියෙනවා. ඒක විසඳුම් තියෙනවා ඒක අපිට නෑ. More closely related that in orbit the angular momentum can have only decreased value. හරිද? පොඩි කියනවා MVR MVR සමානයි ns බෙදීම 2π. ඔය n කියන්නේ ඒක ඉන්ටිජර් එකක්. මොකද වෙන්නේ මොන ශක්ති මට්ටමද කියලා තමයි කියන්නේ. හරි. represent in the orbit. මොන ශක්ති මට්ටම. තුන්වෙනි ශක්ති මට්ටම තුන ගුණ කිරීම ඔහොම දාලා හදන්න. හරි. ඒක සරල සූත්‍රය මතක තියාගන්න වෙනවා. ඔයාලට නැත්නම් දිගාන දන්නේ. හරි. ඊවල සූත්‍රය මතක තියාගන්න. ඕක අරන් තියෙන හැටි තෝරන්න මේ. ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු කිරීම අහලා නැහැ නේ. ඔප්පු කිරීම ටිකක් විතරක් දෙනවා. ඒක විතරක් බලාගෙන නැද්ද? මොකද සිලබස් එකේ පිට කවදාවත් අහන්නේ නැහැ ඔය වැඩ. හරි. මේ මම මතකයි දැන් අපේ කලින් මොඩියුල් එකක් තිබ්බා මේ මොඩියුල් දෙකක්ම තිබ්බා ඉලෙක්ට්‍රොමැග්නටිසම් කියලා. හරි. ඉලෙක්ට්‍රොමැග්නටිසම් වල සරලම තියරියක් තමයි මේ විභවය, විද්‍යුත් විභවය. ඉලෙක්ට්‍රෝනයක් අනන්තයෙන් අරගෙන කතන්දරය තිබ්බ මතක ඇති. දැන් මේ කතන්දරය සිද්ධියක් තියෙනවා මේකේ. ඔකේ ගියක් පොටෙන්ෂියල් එනර්ජි කොයි දැන් මේක අරගෙනවනේ. භ්‍රමණය වෙනවනේ. එතකොට මෙයාට පොටෙන්ෂියල් එනර්ජි කොයි ඊළඟට මේ කයිනටික් එනර්ජි එකක් තියෙනවා. හරිද? ටෝටල් එනර්ජි කියලා ඔබ දක්වලා තියෙන්නේ. හරි. ඔය ඉතින් kinetic energy of the revolt normal චාලක ශක්තිය සමානයි මේ සූත්‍රය හරි. දැන් මේ දැන් ඔයාලට පැහැදිලි නෝට් එකක් නැතුව නැත්නම් කියන්න අර කටියට ගිහලා අදාළ ආන්සර් දැනුවත් කරන්න. ඒකට හම්බෙයි ඔයාලට. මම බලන්න මේක විතරයි තියෙන්නේ. PE මේකේ දැන් ඉස්සෙල්ලා මම කතා කරා මේ PE KE කියලානේ. හරි පොටෙන්ෂියල් එනර්ජි කණින් ඒ දෙක එකතුවනේ. හරි. ඉලෙක්ට්‍රෝනයක් මේ මැග්නටිසම් ගන්නන්න බෑ. හරි. ඉලෙක්ට්‍රෝනයක් මත බලය වගේ ඉලෙක්ට්‍රෝනය යම් කිසි තැනක ඉඳලා අනන්තයේ ඉඳලා යම් කිසි දුරක් අරන් එන්න හරිද බාහිරින් කරන්න ඕන කාර්යය මෙතන මේ විභව කියලා අර්ථ දක්වන්න පොටෙන්ෂියල් එනර්ජි කියලා අර්ථ දක්වන්න. හරිද ඒක තමයි ඔය අනුකල්ල මාර්ක් එක දාලා තියෙන්නේ. මොකද මේ FP හරි අනුකල්ල මාර්ක් එක වලින් පොඩ දාන්න බෑ. මොකද ඔයාලා දන්නවා නියක්ටි ළඟ වෙන්න අපිට දෙන්න ඕන බලය වැඩි. හරිද ඒකාකාර බලයක් දීලා හරියන්නේ නැහැ. තේරෙන්නේ. හරි ඒක වැඩි ගන්න එපා. ඒක පාඩම මොඩියුල් එකක්. හරි. හරි FP සමානයි අන්න. මෙන්න අලුත් සූත්‍රයක් තියෙනවා. හරි මේ සූත්‍රය මතක තියාගන්න. ඉතින් D ඔය හතරෙන් පහ එප්සයිලන් ඔය එක මතක තියාගන්න ඕන. හරි. එතකොට පොටෙන්ෂියල් එනර්ජි. දැන් ඔය සූත්‍ර දැන් මොකද මෙහෙම ඇද මේ කුප්පි ඉතර ලොකු දෙයක් කුප්පිය වල අවුත් වෙලා වැඩක් නැහැ. හරි. ඔයාලා අනිවාර්යෙන් කරන්න වෙනවා. මේ කර්මයක රැපිඩ් විදිහට අර මතක් කරන විදිහට තමයි කරන්න. හරි. හරි. විතර මේ සෙන්ටර් කැපිටල් ෆෝස් يعني කේන්ද්‍රම හරි බලය. FC සමාන MVN ඕවර් PV. ඉතින් හරිනේ දැන් අපි චූටි කාලේ ඉගෙන ගත්තා. චූටි කාලේ නෙවෙයි ඒ ලෙවල් කාලේ ඉගෙන ගත්තා කේන්ද්‍රම හරි බලය සමානයි. හරිද? අතනින් ඔබේ රූපයක් ඇඳින්න වෙනවනේ. දැන් ඒවලු ඕම දිනනවා. ඒ තමයි නියක්ටි. මෙතන ඉලෙක්ට්‍රෝනයක් දැන් කැරක් කැරකේ තියෙනවා. ඒකට මොකද කරන්නේ? මේක මේ ලම්බක බලය ගන්නනේ. ඕම OFC. ඕක සමානයි කියනවා. අර කියන්නේ. අර අපි මුලින් ගත්තේ.
අනේ මුලින් ගත් එකට මුලින් ගත් එකට සමාන කරලා තියෙනවා. එක්තරා විදිහකින් මේ ඉලෙක්ට්‍රෝන වලින් අරගෙනකොට හරි. එතකොට මේකෙන් අපි ඒක උච්ච ඔක්කොගල මෙහෙම අහන දිනවා වාරේ ගන්නට මේ නෝට් එක එක්ස්ප්ලেইন කර කර යන්න. සෙන්ටර් කැපිටල් ෆෝර්ස් එකයි ඉලෙක්ට්‍රෝනයක් මත ක්‍රියා කරන බලය කියන්නේ ධර්ම ශක්තිය. හරි. කියන්නේ ඔය ධර්ම ශක්තියක් වගේනේ. හරි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් මත බලය. ඔය දෙක සමාන කරලා. ඒක සමාන කරලා අපි පොටෙන්ෂල් වලට පොටෙන් මොකද කියලා කරනවා. කයිනටික් එනර්ජි එකට රූට් එකක් කරන් තියෙනවා. හරිද? මේක මේ ආදේශකයේදී ඒවා මේ ගොඩක් තියෙනවා. හරිද? ඒක ලොකුවට කැල්කියුලේෂන් නැහැ. හරිද? ඒක වුණා. ඒක නැත්නම් අනිවාර්යෙන් ගන්නෑ. හරිද? හරි. මෙතන තව එක දෙයක් කියන්න තියෙනවා. ටෝටල් එනර්ජි ඉලෙක්ට්‍රෝන එක තියෙන දැන් ඉලෙක්ට්‍රෝනේ ටෝටල් එනර්ජි එක තියෙනවා. ඒකට සමීකරණයක් අපි ගන්නවා. දැන් කලින් එකට අමතරව. හරිද? ඒකේ මේක කෙලින්ම ගත්තා. ඩිරෙක්ට්ලි මේ සූත්‍රයෙන් අපිට ගත්තා. En. ඔය n කියන්නේ ඕබිට්. ස්කන්ධය පරමාණු ප්‍රමාණය ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය ඔය කොහොමද දන්නවද දෙනවනේ කට්ටිය. හරි. අපිට මෙහින් ගත්තා කියන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ දැන් මේ හැම එකම අඩුපාඩු. අඩුපාඩු තියෙන හින්දානේ අලුත් එකට යන්නේ. ඉරියන්නේ ලෝකේ තියරි එක. හැමදාම විද්‍යාව කියන එක එහෙම තමයි. ඇති අඩුපාඩු තියෙනවා මේ. මොනවද අඩුපාඩු මේ? මේ අඩුපාඩු efficiency ඔය නම් දෙන්න දුන්නත් වෙන නම වලින් දෙයි. හරි. පළවෙනි අඩු පළවෙනි මේ අවුල තමයි theory cannot be applied to the ඔව් ඔව් මේක මේ කියන්නේ කෙලින්ම තියරිය ඇප්ලයි කරන්න බැරි. දැන් හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කියන කෑල්ල මෙතන එන්න ඕන. හරිද? මේ නෝට් එක අපිට දුන්නේ නැහැ. මොකද හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය විතරක් කතා කරා. ඕන කතා කරා. දැන් ඔය ඉතින් මම කියවනේ අර විමෝචනය වෙන උඩ ඉඳන් උඩ ශක්ති මට්ටම ඉඳලා යට ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝනයක් යනවා. සහ යට ශක්ති මට්ටමක ඉඳලා උඩ ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනයක් යනවා. එතන විමෝචන අවශෝෂණ සිදු වෙනවනේ. හරිද? අන්න ඒ වගේ මෙතනදී මෙන්න මේ තියරිය ඇප්ලයි කරන්න බැරිලු උදා දින පරමාණු වලට බැරිලු ඇප්ලයි. කම්ප්ලීට් ඇටොම් එකකට බැරිලු. හරිද? ඒක ඉස්සරහට කියලා දෙනවා. හරිද? Theory cannot explain how the interaction of individual atoms take place. අන්තර්ක්‍රියා ගැන උදාහරණයක්. මේක පරමාණු වල අර දැක්වම කියමුකෝ නිකන්. හැබැයි අපිට නිකන් කාබන් ඩයොක්සයිඩ් කියමු. ඒක නාගෙන දක්ව ගන්න බෑ මේ ඇටොමික් මොඩල් එක. තේරුණාද? ඒක තමයි උතන කියන්නේ. It failed to explain hydrogen line spectrum. හරි. වර්ණාවලියේ අවුලකුත් තියෙනවා. හරි. වර්ණාවලිය අවුල ඉස්සරහට කියලා දෙනවා. හරි. දැන් මොඩර්න් ඇටොමික් මොඩලින්. මේ ඔක්කොම වැරදි හින්දා මේ අලුතෙන්ම එක හරි මේ ක්වොන්ටම් මාතෘකයත් එක්ක යන එක. හරි. හරි. බලවෙදී ඇත්තටම මේක කියව ගන්න හරි.
ඒ කියන දේ නෑ. මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියලා අලුතෙන් දෙයක් පාටිකල් තියෙනවා. හරිද? මේකේ මේ දෙවෙනියට කියනවා. දෙවෙනි එකත් මොන කෝකේස් එකක් නෑ නේ. උපශක්ති මට්ටම් වල SPDF කියලා දැන් උපශක්ති මට්ටම් වලට බෙදෙන කතාවක් මේ තුන්වෙනි එකේ කියන්නේ. හරි. එඳ ඔයාලා එකක් කියවගන්න. පිටි කරපු කට්ටිය ඉන්නේ ගොඩක්. හරි. හරි. දෙමිටි කරගෙන යන්න කියමුකෝ. ඊත් මේක කියවම තේරෙනවද වැඩි. හරි. ඒකට කරා. හරි.